සතුටින් මොකද දෙයක් අම්මා කියන්නේ දෙන්න නැගිටලා සම්බෝල හදනවද? සම්බෝලයක් හදනවා. එයි කෑම මදි. සම්බෝලෙකුත් හදන්න ඉපා හදනවා. මම තමයි කියන්නේ. මොන්න අපි දැන් ටීම් එක බහින්නේ බස්සන්න යන්නේ නේ සුදය. කෝ බොස්. ආයෙ ගෙදර. ඈ? ගෙදර දාම. මේ දෙන්න කොන්ක්‍රීට් එක දාලා ගියා. අශෝක මෙයා හොයන්න ගම හැමතැනම යනවා. මෙයා බොස්ට කලින් හන්තානට ඇවිල්ලා. කිව්වේ නැද්ද ෆෝන් එකක් නැද්ද ළඟ? නෑ. ඒකට දැන් අශෝක දන්නේ කොහොමද? හොයාගන්නේ කොහොමද? ඒ දේද? ගම හැමතැනම ගිහිල්ලා. දැන් බාසුන් හැලා රට වටෙන් එකතු වෙමින් පවතිනවා. සුද වැඩේ ලැහැස්තිනේ සුද? දඩබඩ ගාලා ගහන්න ඕනේ. අද ලැහැස්තිනේ. අයිස් මොකක් බාර දැන් අපිට මේක නෙවෙයි බරම වැඩේ මොකද්ද? වෙඩින් එකකට ටක් ගාලා යන්න ඕනේ මේ වැඩ ටික ඉවර කරලා. ඉතින් මේ ඔක්කොම යනකොට අපිට ඩබල් ඇඳන් ඕන ඇයි කියලා කියන්නේ ඒකට ඒක අහනකොට කට්ටිය ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණා. ඒකට හොඳම උත්තරේ මම හිතන්නේ සුපුන්. කට්ටිය අහලා තියෙනවා ඩබල් තට්ටු දෙක ඇඳන් ඇයි කියලා. මොකද කියන්නේ? වැඩි. ටීම් එක ක්‍රූ එක වැඩි වෙලා ඉන්නේ දැන්. ඔබ මේ අද මුණ පෙන්නන්න බැරිත් තාම. අද එනවා සුපුන් තව ඔක්කොම කොමාරි අපේ 30ක විතර ටීම් එකක් දැන් ලැහැස්ති වෙන්න යන්නේ. වාසොන් නැහැලා බලංගොඩින් එනවා, කොළඹින් එනවා, දැන් හැම තැනින්ම ඊට පස්සේ කොත්මලෙන් එනවා සුපුන්. ලැහැස්තිනේ ටීම් එකට නායකත්වය දෙන්න. ඔව්. සුපුන් තමයි අපි දැන් දාන්න යන්නේ ඉංජිනේර්. ලැහැස්තිද? ලැහැස්ති. දෙන ඕන පෝස්ට් එකක් බාර ගන්න ඕනේ. ඕනේ දැන්. ජල්ටිට වගේ නිකන් මේ කොට්ට දෙකක් අනද්දි නිකන් කලන්තේ දාන්න එහෙම නැහැනේ. නෑ. දැන් උරුවේ අමුදුර. දැන් හුරු වෙලා තියෙන්නේ නේ. ඒ ගෙදරදී පුරුදු කරේ නැද්ද? පුරුදුනා මේදී හොඳටම පුරුදුනාද? ඒතකොට දැන් අජිත් අයියලා ලැහැස්තිද? දැන් වෙසක් සමරලා ඉවරයි නේද? ඔව්. ඔක්කොම වැඩ ඉවරයිනේ දැන්. නෑ අද වැඩේ පටන් ගන්න කොහොද? මන්දාරන් නුවරින් බාස්ලා කරව ගන්නේ. අම්පෝරි ඉතරයි මන්දාරන් නුවර. කෙලිම දැන් වැඩේ ලැහැස්තිද? මොනවද දැන් කරන්නේ? ඔව් කියන්න එපා. හෙට වෙන්න ඕ. වැඩේ ලැහැස්තිනේ? ලැහැස්ති වෙන්නේ එහෙනම්. අම්මයි කුමාරී එක්කයි තේ ටික එහෙම අදලා දෙනවනේ? ඈ? වෙලා උදේ 7:44යි. සාමාන්‍ය 7:45ට තමයි නැකත තියෙන්නේ රාජ අයියාගේ. කෙලිම උදෙන්ම වැඩට එන කෙනා තමයි රාජ අයියා. දැන් ලැහැස්තිද වැඩේට? වැස්සත්, නායකියත්, ගම් වතුරාවත් හෙන ගැහුවත් අපි වැඩ. ඉතින් මාස දෙකයි තියෙන සුද්දයි ලැහැස්තිනේ. මේ අශෝක ගම් හැමතැනම හොයනවා මෙයාව. ඊයේ ඉඳන්. මෙයා ඇවිල්ලා මෙහි ඉඳලා. පන්සලේ. ඊට පස්සේ අද කෙලින්ම වැඩේ හදිසි නිසා බලංගොඩිනුත් ආවා. ගමේ දන්නවද ගමෙන් අතුරුදහන් කියලා? තාම දන්නේ අපේ. තාම දන්නේ. ඔන්න එතකොට බලංගොඩ සමනල තැන්න අපි ගියා පන්සලට උදව් කරන්න. ඒ අයියත් ඇවිල්ලා ඉන්නවා තව දෙන්නෙක් එක්ක. මෙන්න මල්ලි නම මොකද? ගයාන් මල්ලිත් ඔන්න ගමේ නෑ. සමනල තැන්න කට්ටිය අවශ්‍යතාවයක් වුණොත් හන්තාන්ට කතා කරන්න. කොහොනිත් එක්කන? ඕමනම් කරයි වැඩ. ඕන් වැඩි. අනේ මන් දන්නේ මේ ඈ එක්කෝක බදින්න ඕන මල්ලි. හරිද? ඔව් ඇත්තටම මේ කතා කර ඉන්න ඩේටා වලට යන වියදමින් මල්ලි හරිද? මොනවාද කාණු කපලා ෆවුන්ඩේෂන් දාගත්ත එකේ පදිංචිලා ඉන්න ගෙදරකට. ඔව් දැන් එළිය වැටෙනකම වැඩක් කරන්න දෙන්නේ නැහැ. යා ලැහැති නැද්ද? ඈ ලැහැස්තිනේ. සහෝදරා වැඩේ ගොඩ දාන කාලය ඇවිල්ලා තියෙන නැගිටින්න. කොහොම සහෝදරා නිදලා යන්නේ නැහැ. කෝ චිත්‍ර ඕන චිත්‍ර අදී එළිය වැටලා තියෙන යා. සර් පියලා ගෙදරට දනුන් දුන්නාද හදිසියෙම නිවාඩු ඔක්කොම කැන්සල් කරා කියලා? ඈ කියන්න ආයෙන්නේ ජූලි 10 සඳගිරිසෑයි ඇසළ උත්සවයේ තියෙන ජූලි 11 හරි 12 හරි ඉන්නේ කියලා කියන්නේ. දැකලා කියන්නේ? ආයි ජූලි 10 12 ඉන්නේ. 12 10 යන්න බෑනේ. නිවාඩු කැන්සල්. ඔක්කොම කැන්සල්. කැන්සල් නේ. සතුටින් මොකද මොකද සතුටින් ඉන්නේ. එනකන් සතුටින් ඉන්න. සතුටින් ඉන්න. අදිත ඔක අනිවාර්යෙන් නිවාඩු කැන්සල් කියලා තඹහිරුවකාරය ලියලා දෙන්න ඕන නෙල්සන් මාමට. ලෝක පොලුකාරයනේ. කෙලිම කැමදාස මාමත් වැඩේට ඇවිල්ලා තියෙනවා රාජය. සත පහකට විශ්වාස කරන්න බැරි මනුස්සයා කවුද? නෙල්සන් මාම. ඈ? නෙල්සන්. කාගෙන් ඇහුවත් ඔහම තමයි. කණ්ඩ පුළුවන්. කෑමයි බොරුකාරය. ඔච්චරයි. මාමගේ නම මොකද මාම? සිසිර කුමාර හම්බෙන්. සිසිර මාමා. ඒතකොට දැන් දන්නවා සමනල දාන්න කට්ටිය ගමේ නැහැ කියලා. දන්නවද? කියන්තය. කෙලිම ටීම් එක ක්‍රූ එක ඩබල් ට්‍රිපල් කරලා තියෙන හොඳයි නේද? දඩබඩ කාලේ ඉවර කරාගෙන. වැඩේ කරලා කඩලා ආය හදුවගෙන. මාමා කොහෙද දවස් දෙකක් හැංගිලා හිටියේ බෑග් එක පන්සලේ තිබ්බා. ගෙදර ගිහිල්ලත් නැහැ. ගෙදර කොහේ මාමා? කොහෙද ගියේ? ගෙදර ගියා. ගෙදර ගියා. ඕන් නැන්දා මෙයා දවස් දෙකක් මෙහෙ හිටියේ නැහැ. ගෙදර ආවද කියලා බලන්න. ඔය විදිහට අපේ දැන්
ඇසල පෝය වෙනකොට සියලු වැඩ කටයුතු අවසන් කරන අදහසින් අපි දැන් මේ විදිහට අපේ පිරිස සම්පූර්ණයෙන් වැඩි කරලා ලස්සනට වැඩ කටයුතු ටික කරගෙන යන්න ලැහැස්ති. අද ඉඳලා තමයි මම හිතන්නේ අපිට සඳගිරිසෑය ඉතිහාසයේ වැඩියෙන්ම මහන්සි වෙන්න තියෙන මාස දෙක. ඒ කියන්නේ මාස ගණනාවක මාස 7-8ක වැඩ මාස දෙකක කාලය තුලදී අපි කරන්න ලැහැස්ති. ඉතින් ලංකාවේ රමණීයම සුන්දරම පුණ්‍ය භූමිය බවට සඳගිරිසෑය පත් කරන අදහසින් ඒ වගේම ලස්සනට පිළිවෙල කියන සංකල්පات එක්ක අපි පරිසරයත් එක්ක සඳගිරිසෑය බද්ධ වෙමින් ඊටාම රමණීය පිංබිමක් ඇසල වෙනකොට ගොඩනගා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කටයුත්තේදී අපේ ටීම් එක වැඩි කළා වගේ මේ වෙලාවේ ආරාධනා කරනවා අපේ දැන් 25ක විතර කණ්ඩායමක් අවම තව දවස් 2-3ක් යනකොට දෛනිකව වැඩ කරන මට්ටමට පත් වෙනවා. ඒ වගේම මේ වන විට ශ්‍රමදාන සඳහා දින කණ්ඩායම් ගණනාවක් මේ වෙනකොට ඉල්ලගෙන තියෙනවා. ඉතින් ආරාධනා කරනවා පුළුවන් අය ඔබත් ඔබේ තරුණ පිරිසක් වේවා වැඩිහිටි පිරිසක් වේවා මල් හදන්න වලවල් ටික කපන්න මල් පැල හිටවන්න තන පිට ලියලන්න පොළොව පිළිවෙලක් කරන්න මේ ආදී කටයුතු වලට විහාරයේ ගල්ලෑලි අතුරන්න ටයිල් කරන්න මේ ආදී කටයුතු වලට ඔබට ඔබේ ශ්‍රමදායකත්වය ලබා දෙන්න ඔබේ කණ්ඩායමටත් සඳගිරිසෑයට ඇවදීම් පුළුවන්. ඉතින් ශ්‍රමදාන සඳහා එන්න කැමති කණ්ඩායමක් ඉන්නවා නම් මගේ සාමාන්‍යයෙන් ෆෝන් එක වැඩ කරන්නේ WhatsApp එක විතරයි. WhatsApp එකට 07114962050 මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ ආරාධනා කරනවා ශ්‍රමදාන සඳහා එන්න කැමති අය. ඉතින් අපිට උදව් අවශ්‍යම වෙලාව උදව් කරන්න කැමති පුළුවන් හැමෝම ශ්‍රමදානට අපිට උදව් අවශ්‍යම වෙලාවේ එන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම 25ක විතර ටීම් එකක් දැන් වැඩ කරන නිසා ඉදිරියට ශ්‍රමදාන නඩත් වෙන නිසා කැමති අයට තේපැන් සංග්‍රහය සඳහා ඔබේ දායකත්වය එකතු කරන්න පුළුවන්කම තියෙනවා. කැමති අයට තේ ගේන්න පුළුවන්. ඒ වගේම තමයි තන පිටලි සහ මල් පැල වෙනුවෙන් ශ්‍රමදාන සඳහා එන්න බැරි අයට මල් පැල හැකි ප්‍රමාණයක් සහ තන පිටලි හැකි ප්‍රමාණයක් වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය එකතු කරන්න පුළුවන් කියලත් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.